වසර 40කට ආසන්න කාලයක් බෙදුම්වාදී ප්‍රචණ්ඩත්වය හමුවේ පීඩා විඳි රටක්. ලොව තරුණතම ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මව්බිම බේරාගත් ඓතිහාසික විජයග්‍රහණයට වසර 17ක්. මාතෘ භූමියේ ඒකීය භාවය තහවුරු කළ 17 වන විජයග්‍රාහී සමරව ජීවිත කැප කරමින් රට බේරා දුන් ත්‍රිවිධ හමුදාව, පොලිස්, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකා ඒකකයන්හි රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරනු පිණිස පවත්වන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව මැයි මාස 18 වනදා ගාල්ල වඳුරුඹ කටමුරාව අජිත් ප්‍රියන්ත වනිකසේකර මහතාගේ නිවසේ සිට සජීවීව මුළු විශ්වයටම ගිහි දේශක පින්වතුන් කුසුමා රත්නායක, සුමන උදයන්ත, චන්දන ජයරත්න, අසංක ප්‍රදීප් කුමාර සමගින් අජිත් ප්‍රියන්ත වනිකසේකර සර්ව රාත්‍රික පිරිත් දේශනා පින්කම රාත්‍රී 9 සිට පසුදා 5 වනතුරු සදිසා ගුවන් විදුලියෙන් සජීවීව මුළු විශ්වයටම පහන් සිත් පෙරදැරිව සර්ව රාත්‍රික පිරිත් දේශනාව ශ්‍රවණය කරන්න සදිසාවම එක්වන්න. සම්බුදු සුවඳින් මෙහි මඬල වැසි නිවි පහන් වේවා. දිනේවා මව්බිම ශ්‍රී ලංකාව